අදන අවසර වීඩියෝ කරනකොට දැන් තමයි ලොකුමාල වාඩි පැත්තට යන්න ටයිම් මල්ලව. අපි ගිහින් බලමු ලොකුමාල ඉන්නවද කියලා. දැන් කොහෙන් පැහිලා. තවස් දෙහින් විතර කවන. ලොකුමාල එන්නේ නේ. මම බලු කවුද එන්නේ කියලා වාඩි. යන්නේ මොකෝ. මම මේ වාඩි පැත්තට යන තමයි ගියේ. හරිද? හවස් වුණා. එහෙම? ඔව් ඊට පස්සේ ඔය ටෝච් එක උතරන් ආවා. මම ඊට පස්සේ ආපහු මේ වාඩි පැත්තට ආවා මේ. ඇවිල්ලා මේ හිටිය පොඩ්ඩක් මේ අලිපහින හින්දා මේ වේලාසන. වේලාසන අලි බහිනවා මේ දවස්වල නේ. ඒ හින්දා තමයි මම ගියේ නැත්තේ වීඩියෝ ගහන්න යනවද කියලා කල්පනා කර කර හිටියේ. අලි ආවනම් පොඩ්ඩක් එලෝල හරියන්න තිබ්බ ඊට පස්සේ අර පැත්තට නැතේ. තාරියක් යන බාලයා. ඔව්. ඈ? වාඩි වෙන ලොකුමා. හා. අපි අද යන්නේ දවල් පන්නම් වල බලන්න යන දාන්න ලොකුමා ඇවිල්ලා තියෙන්නේ. ඔව් යම්. අද අපි බලන්නමයි කියලා අපි කිව්වනේ ඔක. ඔව්. ඒ නිසා අද ගිහලා බලමු. ඔය දවල් පන්නම් වල ගාව එතන ඉස්සර තිබ්බ දෙන වලක්. අපේ කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. දන්න දෙ කට්ටියක් ඇතිනේ නේ. පස්සෙන් හොඳ වෙච්ච කට්ටිය. උතන මේ ඔය වලේ බය වෙලා තියෙනවා. ඇත්තට ඒ කාලේ මරවා කියලා වත් වෙනවා. එතන තමයි දවල් පන්නම් වල තියෙන්නේ. ඊට පොඩ්ඩක් එහා. ඊට පොඩ්ඩක් එහා අපි පොඩි මේ ඒ කාලේ ලොකුමා වල මේ හේන් කරලා තියෙනවා මේ හරිය නේ. ඔව්. අපි හිටුවම නෙමෙයි ඉතින් ඈතින් කරලා තියෙන්නේ. ඒකට වතුර ගෙනියන්නේ එන්නේ ඕ දවල් පන්නම් වලේ කියන එකට තමයි. ඔකට නම හැදලා තියෙන්නේ ඕක මේ දවල් පන්දම් වලට නේ වතුර ගෙනියන්නේ. අමරේවට. අමරවට නේ. ඔව් දවල් පන්දම් වලට වතුර ගන්න කිට්ටු වෙන්නේ නැහැ. ආ ඒ දවස්වල බයයි. ඒ දවස්වල බයයි නේ. ඔක අහන කට්ටිය සමහර ඔතන යන්නෙත් නැහැ. ඔව්. අපි යන්නේ නැහැ එතනින්. තා පාරක් තියෙනවා. ඔය දවල් පන්නම් වලේ ගඩේ මේ යන කීප දෙනෙම බය වෙලා තියෙනවා ඉස්සර. වෙලා ලේවමනේ දාගෙන වැටිලා තියෙන මිනිස්සු. දවල් පන්නම් වල කියලා නම හැදලා තියෙන්නේ ඒ හින්දා. ඔතන මේ බය වෙනවා කියන වලේ තොইলලා හැක්ටි කරලා නේ. තොইল වගේම ඔක්කොම කොළ මොකද පන්දම් ඒව අරගෙන නටන්න වගේ හදනවලු. නටනවා වගේ පේනවලු සමහරු. ඉවර වෙනකම් බලුවොත් ලේවම දානවා. වෙනකම් බලන්න බෑලු. ටිකක් බලනකොට මොකද සීනතු වැටෙනවලු. එයා වැටිලා එක්කෙනෙක් මේ ගමේ ඉන්නවා එහෙම බය වෙච්ච කට්ටිය කාලේ නේ. වැටිලා මේ අපි යන්න හිතුවේ ප්‍රේමරත්නම මේ ළඟ ඒ තියෙන ගානේ ගඩේ මේ ගිහලා තමයි ඒක වෙලා තියන්නේ ඇයි. කට්ටිය බය වෙලා තියන්නේ. මම ප්‍රේමරත්නම අපේ දර කපන්න ගිහිල්ලා මේ පොඩ්ඩක් හිත ගැස්සිලානේ නේ. ඔය ගීත ගැස්සිලානේ බය වෙලා තියෙන්නේ. ඒක හින්දා අපි යන්න හදන්නේ. කතා මතක් කියලා. චෝච් එළිය තියෙනවනේ. තියෙනවා ටික. එහෙනම් යන්නේ. යා. ඒකට චංකෝ යන. යා. අලිය ඉන්නවා මේ. නරේ. අලිය සෙට් වුණා කො. මම බින්දනේ. චා. තාහලිය. ඕයි. චා.
අනහර බින්දිනවනේ. Ah! Dahlia! ඌ අඹනෝනේ. ඔව්. පේන නෑනේ බා. ඉතින් හඩෙන් දැක්කේ නෑ යනවද? අපේ බින්දිනවා නේද? මෙහෙත් එක්කින්නේ. කොහෙද? මෙතන එක්කි. කො? ඔව් දෙයි මෙහෙට තමයි. දෙන්නේ කැවිලා? Dahlia! Ah! මෙතන ඉඳලා තියෙන්නේ. පේන්නේ නැහැ. අඩුවක් තියෙන්නේ. ළඟම හිටිය එකෙක් හොඳේ. මම මේ පැත්තේ ගායනකොට අර Dahlia! Ah! මදුරේ පාරක් තමයි දෙවි. ඔය මගේ පාරේ දෙන්නේ කිලෝ නම් කිට්ටුවට යන්න දුමුක. අනිත් පැත්ත කොහෙද දන්නේ නැහැ නේ. නෝ යම් පොඩ දුරට එනේ. වගේ දැක්කේ. මේකෙන් ආවොයිද? ඉන්දර වගේ අද්දාන. අන්නතෙන් ගියාන. අර කල මෙහා පැත්තේ. ඇතුළට ගියාද? ගන්නවද නේ? අර ඌ ඉන්නේ. ඌ ඉන්නේ අර. සුදු පාට දර කෑල්ල උත්තිය. පේන්නේ වතුර ගෑවේ බහැලා ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් තනි කළු පාට. අර පැත්තට ගහනවා. අnder පැත්තේ පත්තු කරනවා. මෙතන හිටපු ගාට ඒක ගම කකා ඉඳී නේද? අරුවර වෙන එකක් අපිට සද්දයක්. කොහොම හරි මේ හඩු අස්සේ ඉන්නේ නේ. ඕක කියන්නේ කට. ඉතින් ඊදන් ගිහිල්ලා තමයි රතනින් අපේ පැත්තට. දෙන්නේ එකයි අඹන්නේ නේ. දෙන්න නේ ලොකුදී. ඔව් එක්කන්නර මන්න මුල්ලේ ගව ගලගන්න. අනිත් එක අපි මේ ඌවා අඹවන්න මෙතනින් අතෙන්ට යනවා අන්නර මුල්ලේ කියන්නේ. කඩාගෙන ගියා. දෙන්න කිරිය. එකේ කම්බනේ කාර අර ඊයේ මදුරේ පාරේ එඹුවෙකුට ඇත්තේ. ඌ අර අතනින් අර මයිල ගහගා මේ පැත්තට මම අපේ පාරේ. ඇත්ත? ඌ අන්නර හරියට ඇවිල්ලා දැන් ආයේ. වර්මකට ආවු කඩාගෙන. පෙවුන්නේ නැහැ. අපිට යන ගමන් පොඩි අකරතැබ්බකට මොනවද පෑවා මේ අලි හිටියා මේ තව එකනේ සෙට් වුණා. ඒත් එක අලි දෙන්නයි නේ. එකයි නයි කියලා බලනකොට දෙන්නෙක් හිටියා නේ. ඒක කරනකොට දෙන්නේ කි. මුන් දෙන්නත් ඒතකොට තමයි මේ යන්නේ අපි.
ෆොටෝ ගහගන්න බැරි වුණා. අතෝ ඉතින් ඇත්තටම සෙට් වෙනවා වීඩියෝ කරගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. තිබ්බේ කියලා පේන්නේ නැහැ. හඩු අස්සේ කඩන්නේ හරිද? ළඟට යන්න බැරි අර කුරුවලිය එත්ත කියන්නත් බෑනේ. ඌ ටික කඹනෝනේ නේ. බලනවා. කැලේ බෑ එහෙම කෙල්ලන් දාන්න. ගත්තයන් ඉතින් පෙන්වන්න පුළුවන් දවාලක වේල පහ සෙට් වුණාම. එහෙම පෙන්වන්න පුළුවන් තැන් තියෙනවනේ. හැමදානෙදම පෙන්වන්න අමාරුයි මේ හඩු අස්සේ. අලිය ලන්දක සෙට් වුණොත් පෙන්වන්න පුළුවන් නේද? ඔරුව පෙවුනොත් කඳ පේන්න කඳ පෙවුනොත් ඔළුව. දැන් හඩු අස්සේ පෙන්වන්න අමාරුයි. ඇත්තට අලි දෙන්නම ටිකක් ලන්දක වගේ තිබ්බනා පෙන්වන්න දෙමු ලස්සනට නේද? එක එක කෙලනකොට අනිත් එක එහා පැත්තේ. දැන් දවල් පන්දම් වලට කිට්ටුයි නේ. දැන් කිත්තු. යාට ළඟම. ඔය ඉස්සරහා තියෙනනේ. ඔව්. අර එළියක් වගේ මොකක්ද ලොකුම පේනද නීපත් වෙන එක. දවල් පන්දම් වල හරියන්නේ. පන්දම් වල හරිය තමයි පේන්නේ. යම් බලන්න. ඒක කපාද නැතුණා ගුවා. ඔව් මේ නෝ කේස් නේ පොඩ්ඩක් බයනේ. ඇත්තට එළියන් නම් දැක්කා ඒක එකපාර නැතුණා නේ. කොහොක දඩේමක් අච්චා. එහෙම ඒ වගේ එළියක් එන්නේ නැහැ. ඔය වගේ ගැත්තනේ එළියන්නේ දැන්. මේක නම් හිතා ගන්න බෑ නෝ කරන. කොහොමද ගිහලා එච්චර ළඟින් නැතුව ලකුවාමේ. මෙන්න මේ හරිය ඉමුනේ. ඔව්. නලේ ගහගමුනේ. ඇත්තට ඒ දේ මොකද්ද කියන්නේ හිතා ගන්න බෑනේ. ළඟට යන්න හොඳ නෑ බුදුන්. ඔය කියන කතාවත් එක්කනේ. ඔව්. ඔව් ගැත්තෙන්න අපි දැන් විතර. ඔය මිනිස්සු එකේ කතා කියනවනේ. ඒක නිසා හිතට නිකන් හරි අමුතුයි පොඩි චක්‍රියක් තියෙන. පොල්ලෙල් දෙක තුනක් ගෙනාවා අපි. කොක්ක පත්තු කරන්න කියලා හදන්න. අපි ආවේ මේ මොකුත් නරයක් ගහන්න නැතුව මෙතන රකින්නවා කියලා නේ. ඔව් එහෙම දකින්න බෑ අද්දරි වුණ. ඌම පෙන්නේ කයි කියලා. ඌ බිලේ සද්දේ කඩාගෙන යන ටික විතර දැක්කද කොහොම. දෙන්නේ. අඩෝ මම බය වුණා. වලා වගේ මන්ද? වගේ කපාට ඕක පස්සෙන් ඇවිල්ලා නේ ඉන්නේ. ඒකනේ. දැවිලනේ පස්සේ. මොකක්ද බල සද්ද මොකද්ද කියලා. මම බැලුවා සද්දයක් මොකද්ද කියලා මේ ඇවිල්ලා. චූලිත් ඇවිල්ලා පස්සෙන්. සද්ද නැතුව ඇවිල්ලා තියන්නේ. ඒයි. මොකදවන්න? ඇවිල්ලා මේ පස්සෙන්ම අපිත් එක්ක. යකෝ බය වුණා මං පොඩ්ඩක්. හිතන්නේ නැහැ මූ ආවයි කියලා පස්සේ. සද්ද නැතුව මූ ඇවිල්ලා. වරෙක් වගේ මේක නැත්නම් මේක නම් පත්තු වුණානේ. එතෙන්ට යන්න නම් බයයි බුදුන්. නේද? තව කවුරු හරි ඉන්නවනේ. අර අතන පේනවා අපි දවල් පන්දම් වල. ඔව් මේ අපි දවල් පන්දම් වල ගාවට කිට්ටුට. සද්දක් නෙමෙයි. මොකද ඒ සද්ද? නෑ ටෝච් එකක් හරි ගියේ නෑ. සමන්න සද්ද මහක් වුණා. එළියට වැටෙන්නේ අර පන්දම් වල ගාවනේ. දවල් පන්දම් වල ගාවේ අර ඉතින් කියන්නේ. ඔව්. අඩේ මොකද? කොහොමද දන්නේ නැහැ දන්නේ නැහැ. පේනවා රෑට අර වැත්තට ඒ බය අප්පට බය වුණා වරහා වගේ නේ නෝ නේ චූඩි ලෝකේ එල්ලේ චූඩි චූඩිජා මේ අප්පට ඔකෙලින් වලහයි කියලා ඉතින් ඌට බය වුණා අපි ඔක්කොම ළම නේ බය ගහයි එහෙලා ඌ තව බය කරනවා ඔව් ආවයි කියලා දන්නේ නැහැ අපි මේ පස්සෙම ඇවිල්ලා එහෙනම් දැන් අපි මෙතන මේ එළි වෙනකන් ඉන්න තමයි හදන්නේ ඔව්
ඒක ලන්තානේ ඉතින්. නේද? ඉතින් බයන්නක වලෙක් වගේ නේ. නැත්නම් බය වුණානේ. මම හිතුවා මම ආවයි කියලා පස්සේ. පස්සේ නැරිලා දන්නේ නැහැ. දන්නවනම් මෝ ගාලේ. ඉතින් දවල් පන්නම් වල ගාව අපි මේ කිව්වනේ ඇවිල්ලා ඉන්නවයි කියලා නේ. ඒකට මම බය වුණාම. ඔව් එයා ගබය වෙලා ගිහින් අපි ඒක බලන්නමයි මේ ආවේ. දැන් අපිට බය වෙන්නේ කොහේ? බය ගැතියක් දැනේ. නරයක් ගහන්න නැතු පොඩ්ඩක් බලනවා කියලා කිව්වේ. එයා ගහන්න තුනම් දැන්. අලියෙක් හෙට්ටුණා අපි එනකොටම අලිත් පෙරවල තමයි මෙතෙන්ට එන්න උනේ. ඒකනේ හරි ඒ විද්දන්නේ. අපි හද නැතුව හිටියා. කොහොම හරි එළිය නිකන් බලන මොකද්ද මෙතන කතන්දරේ කියලා අපි නේ. ඔව් ඒක බලන්න තමයි ඉන්නවා. මන්නගලේ කතාව මොකද්ද ලකුණානේ? තව පන්දම් වලේ කතාවේ කියන්නේ දැන් මේ කීප අපි දෙනෙක් කියලා තියෙනවා මම දන්නේ නැති කට්ටියක් ඉන්නවනේ. ඔව් මේ දවල්ට නේ ඒක දවල්ට නේ වැඩියෙන් තියෙන අර වෙලාවත් තියෙන හැන්දෑව ගොම්මන් වෙලාවේ කියන්නේ. ඉතින් මුදුන් ජාමෙට ඔව්. අන්න ඒ වගේ ජාමෙට ඔතන එක එක සද්ද එනවා. තොයි නටන වගේ ගොක් සමහර දැකලා තියෙනවා මේ ගොක්කොල ගොක් අතු වලින් මේව හදලා මේ පන්දන් අරගෙන දව් සද්දෙත් ඇහෙනවා. එහෙම නටනවා. ඒක බලන් ඉන්නේ නැහැ සමහර ඉතින්. කීප දෙනෙක් ඔය සද්ද ඇහෙනකොටම දුව කීප දෙනෙක් බයලා බය වෙලා දුව. නූල් බැඳලා තිබ්බනේ. ඔව් නූල් බැදලා ඇදුරු කම්පොල සීනතු වැටිලා තිබ්බනේ එක්කනේ. සීනතෝ ඒ වැටිලා කාලේ තොර අපි නෑ අපි පොඩි. කලින් ඉස්සර ඔව් ඉස්සර මං කිව්වා. ඔව් ඔව් පටන් ගෑම් ඒ කතාව අහපු හින්දා ප්‍රේමරත්න මම බය වුණාද කියන්නත් බෑනේ. මිනිහත් ඔක අහලානේ. හිත ගැස්සෙන්නේ නැත්te එදා ඒකට. කියන්නේ ඒ ජාමේ මිනිහ ඕතෙන් එනකොට කොහොම මිනිහා හිත ගැස්සෙන්නේ මොකක් හරි සද්දයක් ඇවිත්. මම නම් කියයි. මම දොට්ටු ෆීල්ඩ් ගිහිල්ලා එන්න පොඩ්ඩක් ඉන්න කොහොම. වැඩි ඈතට යන්න. පරිස්සම ගන්න. මුතුලා දාන්නේ චූටිය. චූටි වා ගොඩක් වෙලා ගිහින් මේ දාව නැහැ. හොඳ අපි ගිහින් බලමු. එමු චූටි. යා අපි යා. ලොකුවා මොකද බලන්නේ? අපේ මොකක් හරි දැක්කනේ සද්දයක් පොඩි සද්දයක් ආවනේ. ඔව් මොකද්ද? ඔයට આવුනේ නැහැ සද්දයක්? මට වුණා මං ආවේ මේ ලොකුවා පරක්කු වෙන. මම පරක්කුනේ පොඩ්ඩක් ඉතින් මේ අතෙන්ට වෙලානේ. ඔච්ච ගම මේකට වඩා ඔක එළිය. මම කියන්නේ අලි කේස් එක ලොකුවා. අලි කේස් එකක් තියෙනවා සද්දවත්ද මොකද්ද කියලා තේරෙන්නේ නැහැනේ අපිට. ඒකයි බය වෙන්නේ. හිත ගැස්සෙනවා. මාරු කරලා රැට්ටක් ගහමු දැන් ඉතින් නේ. අපි ඉතින් ඒ දවස්වල හොල්මන් කතා අහලා බයයිනේ. එක එක්කෙනා කියනනේ හොල්මන් කතා අහලා මේ කියලා. ඒ වහලා බය නිසා ඔතන යන්නේ. එතනට එන්නේ නෑ. ඔතෙන්ට එන්නේ. ඒ දවස්වල සමහර කියනනේ එක එක ඔය මිනිස්සු සෝහන් ගාවින් එහෙම යනකොට නැකිටලා වගේ සුදෙන් යනගෙන එනවයි ඇවිල්ලා කතා කරනවා මේ කියලා ඉතින් ඒක නිසා අපි බයයි. ඒවට බය නිසා අර අතන්ට කොහොමවත් යන්නේ. ඉතින් එහෙම මිනිස්සු අපි බය කරලා තියෙනවා. ලොකුවා පොඩි කාලේ බය වෙලා තියෙනවා නේ. ඔව් පොඩි කාලේ හොල්මන් වලට බය වෙනවා. ඒක සාද්ද එහෙනවනේ ඉතින් තනියෙන් ඉන්නකොට කවුත් එක්ක ඉන්නකොට නම් ගානක් නැහැ. තනියෙන් ඉන්නකොට එහෙම සාද්ද බයයි. ඒ හොල්මන් කියලා කියන්නේ එතකොට ඒ කාලේ මේ මම බය වෙලා තියෙනවානේ අපේ අර අපි වත්තේ තියෙන පොඩි සැල වර්ග තියෙනකොට දැන් අර තාත්තලා නැහැ ඒක. තාත්තලා අම්මලා කොහේ ගිහින් ටිකක් රෑ වෙලා තමයි එන්නේ. දැන් මම තනියෙන් ඉන්නේ. ඒ දවස්වල අපිට ලයිට් තිබුණේ නැහැ.
කුප්පිලාම්පුව පත්තු කරන්නේ ඉන්නේ. කුප්පිලාම්පුව පත්තු කරගෙන මම ඉන්නවා. දැන් මට ඇහෙනවා කාමරේ ඇතුලේ එළියෙන්ද කියලා තේරෙන්නේ නැහැ නේද? ගාමු ටක් ටක් ගාහබ්බිය. මම ඉතින් මට දැන් තේරෙන්නේ නැහැ මම එකපාරට දැස්කලා වගේ මම අර කුප්පිලාම්පුව උස්සලා මොහොම අල්ලලා බාන්නේ. එළුවට මාක පේන්නේ නැහනේ. ආයෙමත් ලාම්පුව එතනින් කියලා මං ඉන්නකොට ආයෙත් ටක් 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 එන්නේ අමසද්දයක් එහෙම. දැන් මං ඊට ඇසෙට බය වුණා. බයලා මං එළියට අර කලින් කියපු හොල්මන් කතා තියෙනවනේ. මෙහෙම මේ කල්පොප්පු ගාමින් යනකොට එක එක සද්ද එනවා. මිනිස් සුදු පාටින් ඇදගෙන එනවා. ඔහොම අන්න අරවම දක්කනවා එතකොට. ඒතකොට බය වෙනවා. මොකද්ද සද්දේ? ඒ සද්දේ මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඔව්. මොකද්ද කියලා අදත් දන්නේ. ඉතින් අම්මා බොහෝ අමාරුවෙන් තමයි අම්මලා එනකන් මට හිතුණා ඉහාවත් කියලා. ඒ ගියේ නෑ. ඉතින් මොනෝගේ හොල්මන් මොකද වල? කතාවට බය වෙලා. ඔව්. අපි මම ගියානේ මේ රෑ වෙලා ඉච්චරාවුනේ නෑ. ඇඳ කඩේට ගිහින් එන ගමන් අපි අර කනත්තක් ගාවින් තමයි එන්න තියෙන්නේ. කැලකොප්පුයි කියන්නේ. ඔව්. ඕක ගාවෙන් මං ඉතින් හිතුවේ නෑ ඒක. මං එනවා දැන්. එනකොට මට පේන දැන් ඉස්සරහින් කවුරු හරි එනවා වගේ. ටිකක් දුරයි. මම ඉතින් හිතාගත්තේ මේ අඳුන කෙනෙක් එනවා ඇති කියලා මාර්තේ. දැන් කැලකොප්පු ආහාරම තියෙන මාතේ පාරු යන දැන් ඉස්සරහින් කවුරු හරි එනවයි කියන්නේ. එන්නේ නැහැ. ආර පිටියට පේනවා මමත් යනවා ඒ විදිහට පේනවා. තාම යනවා ඒ විදිහට පේනවා. දැන් ඔන්න ගෙවල් කිට්ටු. අඩේ ගෙවල් කිට්ටු වෙනකොට නැහැ. දැන් නැහැ. ටික ටික ලඟ වුණ එක දැන් නැහැ. ටික ටික ලඟ වුණා. ඒ වුණාට දැන් ඔන්න මට සැක හිතුණා දැන් ඒ පාර. ඒ පාර මම ගිහින් තාත්තට කිව්වා. මගේ ඇඟත් හීතල වෙලා වගේ ගියා. ඔව්. තාත්තට කිව්වා තාත්තට විශ්වාස වෙන්න දෙයක තාත්ත ටික සාමාන්‍ය අදුරුකම් අතේ වැඩ දාන්න. ඔය තෙල් මොකද කරලා මතුරු තෙල් ගෑ. මේ මට එදා මේ එළි වෙනකම් වගේ වුණ ගතිය. ඔව්. මේක නුමාල් බය වෙලා තියෙනවා නේ. බය වුණානේ. හොඳටම බය වුණා. ඇයි බය වෙන්නේ? දැන් මම යනවා ඒ දැන් ටික ටික ලම් වෙනවා ඒ වුණාට යනවා. Udah mulai kan? Mati rෑ. ඉන්දිය. මත් නින්දේ ආගෙන ගියානේ. මොකද සද්ද ඇහුණා? නෑ නෑ මුකුත් නම් තාම නැහැ ලොකු මාමා. එළි වෙලා. නේ? නැගිටින්න. එළි වෙලා. ඔව්. අම්මෝ නින්ද ගියානේ. ආල් නින්ද. ලොකු මාමට මට නින්ද ගියා මේ පාන්දර තමයි මේ ගලවලට ආවේ නිදි පොඩ්ඩක් කැරට් එකක් දාන්න කියලා මේ තවල් පන්දම් වල ගාව තියෙන ගලවට නේ. ඔව්. නින්ද ගියා. හාන්චි වුණා විතරයි නින්ද ගියා හද්දේ. අපිට හැබැයි උතන මේ මුකුත් බය වෙන දේවල් නම් දැක්කේ නැහැ. අර එලියක් අපිට දැක්කේ එලිය මොකද්ද කියන්න නම් දන්නේ නැහැ නේ. ඊට පස්සේ මම මේ ගියානේ එළිය. මම ඔයාලට කිව්වේ නැති වුණාට මම දැක්කා අර එළිය ආපහු මගේ දිහාවට එනවා. මම දොට්ට පිටට ගියානේ. අර අපි ඉස්සෙල්ලා දැක්ක එක? ඔව්. ඉස්සර දැක් ආපහු මම දොට්ට පිටට ගිය වෙලාවේ ඒ එළිය මගේ ඉස්සරහට එනවා වගේ මම දැක්කා. ඇවිල්ලා මට කිව්වේ නැහැ ලොකු මාමා හොයන් ආවනේ මං එයා. මං කිව්වේ නෑ වගේ ඉත ගැස්සෙයි කියලා මාගේ පාඩුවේ මං හිටියා. මං ඒ අවදානෙන් හිටියා. ආයිත් බලාගෙන. ආයිත් එයිද කියලා. ඊට පස්සේ ආවේ නෑ. ඊට පස්සේ ඉතින් එනවා දැක්කේ නෑ. ඒක නිසා මම මගේ පාඩුවේ හිටියා උදේට කියනවා. මොකද්ද කියන්නේ දන්නේ නැහැ නේ එළිය. දන්නේ නෑ. මොකද්ද කියන්නේ දන්නේ නෑ. ඉතින් බලාගෙන හිටියා එළිය නැති වුණා. දැන් යන්නේ. ඔව් දැන් යා. දැන් දවල්වන වතුර සිපා. නින්ද ගියා කියන්නේ මාර නින්ද යමන්නේ. නින්ද ගියා කියන්නේ ඉඳලානේ ආවේ ඉඳලා ඇවිල්ලා ඉතින් මහන්සි වෙලා. රෑ 12 1 මාර 2 විතර වෙනකන් අවදින් ඉඳලා ඊට පස්සේ නිදා ගන්න ඕනේ කියලා
මේ ගල් තලාවට. නිදාගන්න හාන්චිලා ඉන්නවයි කියලා ආවේ. බැලුවා නේද කියලා. ආතුමයි කියලා නින්ද ගියා. ඒක එළියලා දැන් යන්න ඕනේ ඉතින් අපි වාඩියට. තේමරත්නවාට ගිහින් කියන්න ඕනේ. ඒකේ අපි ඉතියා එළියනකම් මොකුත් දැක්කේ අපි නම් දැක්කේ නැහැ කියලා නේ. ඔව් අපි දැක්කලා නැහැ ඔය නිකන් බය වෙලා. හැබැයි අර එළිය කතාව කියන්න ඕනේ නෑ පොරට. ඊට කතා කරමු නේ ඇත්තේ. ඊටත් අපි බය වෙලා ගියා. බය වෙලා.